පින්වත් පිරිස තිසරණ සහිත පන්සල් සමාදානයේ සඳහා සාදු කියලා නමස්කාර පාඨය කියවන්න. අවසරයි හාමුදුරනේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය අනුනායක හාමුදුරුවෝ ඇතුළු වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. කිරිබත්ගොඩ එක්සත් පෙරහර සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, පාණ්ඩාගාරිකතුමා ඇතුළු සත්පුරුෂ ගුණවතුනි, එකතු වෙච්ච හිත ඇති පින්නතුනි, වසර 24ක් පුරාවට නොකඩවා කරගෙන එන තථාගත බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් සිදු කරන තොරණේ මූලික අවස්ථාවට සහ සම්බන්ධ වෙලා දායකත්වය ලබා දීලා කටයුතු කරන්න ලැබීම පිළිබඳව සතුටක්සේ සලකනවා. විශේෂයෙන්ම අපගේ වෙළඳ සංගමේ මහතුන්ගේ ආරාධනාව පරිදි මේ ස්ථානට වැඩම කොට වදාළ අති ගෞරවනීය සම්භාවනීය මහා සංඝරත්නය පිළිගැනීමයි මූලික ආරමුණ බවට පත් වෙන්නේ. කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමේ සභාපතිතුමන්, ලේකම්තුමන් ඇතුළු නිලධාරි මහත්තුරුනි, පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ඉපදිලා අවුරුදු 1649ක් වෙනවා අදට. උන්වහන්සේ බුදු වෙලා 1614ක්. උන්වහන්සේ පිරිනමම් පාලා 1569ක් වෙනවා. මේ වගේ ඉතිහාසය කියන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නව නම් ඒ ගෞතම බුදුහාඳුරෝ පමණයි. ඒ නිසා උන්වහන්සේ ආධ්‍යාත්මික නායකයෙක් වගේම ඓතිහාසික පුද්ගලයෙක්. උන්වහන්සේගේ ආධ්‍යාත්මික වටිනාකම වගේම ඓතිහාසික වටිනාකමකුත් තිබෙනවා. උන්වහන්සේගේ ධහම ආරක්ෂා කළ පිරිස හැටියට සිංහල අපට මහා ගෞරවයක් ලෝකෙන් ලැබෙන්න ඕන. හැබැයි ලැබෙනම අඩුයි. එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් කිරිබත්ගොඩ ව්‍යාපාරික පිරිස එකතු වෙලා සිංහල වෙළඳ සංගමයක් පිහිටවගෙන ගෙන යන වැඩපිළිවෙල රටටම ආදර්ශයක්. ඒක දැන් හඳුන්වනවා අනිත් පළාත්වල කිරිබත්ගොඩ න්‍යාය කියලා. මේ කිරිබත්ගොඩ න්‍යාය කාටවත් අහිතකර නැහැ. හැමදෙනාටම හිත කරයි. හැබැයි අපේ රටේ අනන්‍යතාව ඉහළට ගෙනියන වැඩපිළිවෙලක්. මොකද මුළු මහත් ලෝකයේම සත්‍ය ධර්මයක් වෙන බුද්ධ ධර්මය ආරක්ෂා කළේ සිංහලයෝ. ඒ සිංහලයන් හැටියට සමගි සම්පන්නව එකමුතු වෙලා කටයුතු කළොත් තමයි මේ රට ගොඩ ගන්න හම් වෙන්නේ. එහෙම නැත්නම් වෙනත් කිසිම ක්‍රමයකින් මේ රට ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ. මුළු රටටම ලොකු ආදර්ශයක් ලබා දෙන්නේ. අනිත් නගරවලත් මේ විදිහට මේ ආදර්ශය අරගෙන ක්‍රියාත්මක වුණොත් එම ඒ වැඩපිළිවෙල අපේ රට නැංවීමටත් උදව් වෙනවා, උපකාර වෙනවා. අද කිරිබත්ගොඩ වෙළඳ සංගමය ඉදිරිපත් කරන තොරණ දේවදත්ත චරිතය. ඒක දැනගන්න එපායි. බුද්ධ චරිතය දැනගන්න වගේම දේවදත්ත චරිතයත් දැනගන්න ඕන. මොකද දේවදත්තල හරියට ඉන්නවා මේ රටේ ලෝකේ. ඒ අය තේරුම් ගත්තේ නැත්නම් ඒගොල්ලන්ගෙන් බේරිලා වැළකීලා අපට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මේ තොරණෙන් කියන ඒ කතාව බලලා දේවදත්තයන් හඳුනාගෙන ඔවුන්ගෙන් බේරිලා වැළකීලා ජීවත් වීමට මම හිතන්නේ මේ තොරණ උපකාර වෙනවා ඇති. අතිගෞරවනීය නම කියන්නට අවසරයි. බෙංගමුවේ නාලකා බෙදාන
අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රධාන වන්දනීය වූ පූජනීය වූ කරුකටයුතු මහා සංඝරත්නයේ නවසරයි කිරිබත්ජොඩ වෙළඳ සංගමේ කරු සභාපතිතුමන් ලේකම්තුමන් අනිකුත් නිලධාරීන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ දේශපාලන අධිකාරී සත්පුරුෂ පින්වතුන් ඇතුළු සම්භාවනීය වාසනාවන්ත පින්වතුනි මං හිතන්නේ මුලින් පිළිගැනීම සිදු කරපු ඒ වගේම මුලින් අනුශාසනාව සිදු කරන්නට යෙදුණු අතිගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ සඳහන් කළ යුතු කරුණු කාරණා ඊටාම කෙටියෙන් උන්වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. එනිසා අපි මේ මහා සංඝරත්නයේ දිහා බලනකොට මා වෙත පැවරී ඇති කාර්ය කැලණිය ශාසන ආරක්ෂක මණ්ඩලයේ වෙනුවෙන් සිදු කෙරෙන අනුශාසනාව එනිසා මේ වැඩමවා වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ දෙස බලන කල්හි අද මේ උතුම් පුරපසළොස්වක පෝය දවසේ මේ තරම් සම්භාවනීය මහා සංඝරත්නයක් මේ ස්ථානයට වැඩමවා ගැනීමම මේ පින්කම සාර්ථකමත් භාවයට පත්වන ප්‍රධානම කාරණය හැටියට අපි දකිනවා. එනිසා උන්වහන්සේලා දහසක් රාජකාරී කටයුතු තියෙද්දී මේ සම්භාවනීය පිරිසගෙත් ඒ වගේම මේ සඳහා ප්‍රධාන අනුශාසකත්වයේ දක්වන අපේ කතලුවේ නිමලසිරි ගරු කටයුතු පඬිත හාමුදුරුවන් වහන්සේ නිසා මේ තරම් විශාල සම්භාවනීය පිරිසක් මහා සංඝරත්නයක් අද මේ ස්ථානයට වැඩම කළා. එනිසා මේ පසකින් දිස්වන තොරන් රාජයා තව සුළු මොහොතකින් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සදහවත් පිරිස නොයසිලමත්ව බලාගෙන ඉන්නවා මේ දැල්වෙන විදුලි බුබුලුවක් ඇතුලේ විදුලි රාමුවක් ඇතුලේ දේවදත්ත චරිතය විදහා දක්වමින් එදා තිලෝගුරු බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ මේ කිතාමත්ම ඉමිහිරි සද්ධර්මයේ දේශනා කිරීම සඳහා උන්වහන්සේගේම ඥාතිවරේ කුණු දේවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ චරිතයට පවා ඇතැම් අවස්ථාවල අභියෝග කළ අවස්ථා මේ රූප රාම තුලින් ඔබට ප්‍රදර්ශනය වෙනවා. වැඩමවා වැඩ සිටින ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි කිරිබත්ජොඩ සිංහල එක්සත් වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමන් ගරු භාණ්ඩාගාරිකතුමන් ගරු ලේකම්තුමන් ඇතුළු ඒ සභික මහතුන් එසේම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඉන්න පින්නතුන් අද මේ කිරිබත්ජොඩ සිංහල වෙළඳ සංගමයේ මගින් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන මේ තොරන් රාජයාගේ විස්තර මූලික වශයෙන් අනුශාසනාවන් සිද්ධ කළ ඒ බෙංගමුවේ නාලක හාමුදුරන් වහන්සේත් මේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේත් පූර්ණ විස්තරයක් සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් අද දවසේ මුළු මහත් ලෝකයාම එසේම ඒ අතරින් ශ්‍රී ලාංකිකයන් ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ පුදන්නට අද දවස පුරාවට ආමිස වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් මහ පිංකම් සිද්ධ කරන. ඒ අතර විශේෂිත වූ පිංකමක් සිංහල එක්සත් වෙළඳ සංගමය ඉදිරිපත් කරා. මහජනයාගේ බුද්ධාලම්බන ප්‍රේත්‍ය දනවමින් එසේම සදහසිත වර්ධනය කරමින් දකින්නන්ගේ බලන්නන්ගේ ශ්‍රද්ධා ඉතිහාසයේ ඔප්නංවමින් මේ තොරන් රාජයා ඉදිරිපත් කිරීමට මේ අත්තම් බලාපොරොත්තු වේ. අද දවසේ පුරාවට මහ පිංකම් සිද්ධ කරගනිමු. එසේම හැමෝටම ආදර්ශ සම්පන්න පින්කම් වල යෙදෙමින් කටයුතු සිද්ධ කරන ඔබ විශේෂ අරමුණක් පෙරදරි කරගෙන වාර්ෂිකව සිද්ධ කරන මේ තොරන් රාජයා ප්‍රදර්ශනය කරන්නට අවශ්‍යක කටයුතු සංවිධානය කරගෙන ඔබ මේ වේලාවේ බලාපොරොත්තු වෙන්නේ ඒ කටයුතු ආරම්භ කිරීමටයි. ඉතින් වචනයක් හෝ දෙකක් අපි ප්‍රකාශ කළ යුතුව පවතිනවා. ඒ කාර්යය මේ අවස්ථාවේ සිද්ධ වේ.
ජං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සබ්බ බුද්ධානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති කන්දානුභාවේන පිටකත්තයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා. අද මේ අවස්ථාවේ ඉතාමත් මේ ගෞරවයෙන් ඓතිහාසික පුණ්‍ය භූමියට කැලණිය විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා අපේ නායක ස්වාමීන් වහන්සේලා ආචාර්ය ස්වාමීන් වහන්සේලා පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා කැටුව මේ උතුංග මහා පිංකම සාර්ථක කරන්නට උන්වහන්සේලා වැඩම කරවීම සඳහා උතුංග ප්‍රයත්නය ගත්ත ඊවගේ සිංහල වෙළඳ සංගමේ ප්‍රධාන පැවිදි අනුශාසක කැලණිය දළුවන්ගොඩ ශ්‍රී ධම්මාරාම විහාරාධිපති මුළු දිවයිනටම සාමවෙනසුරු ප්‍රවීණ ජෝතිර්වේදී කතලුවේ නිමලසිරි අපේ නායක ස්වාමීන් වහන්සේ වෙත අපි තාමත් ගෞරවයෙන් යුක්තව අපේ ගෞරවය ප්‍රදානය කරනවා මේ අවස්ථාවේ. පාංච නගරය කිරිබත්වල නගරය කේන්ද්‍ර කරගෙන ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා පැවැත්වෙන මේ උතුම් මහා පින්කම අපි ඉෂ්ට කරන අවස්ථාවේ අපි මේ අවස්ථාවේ තවත් විශේෂ යුතුයකමක් ඉෂ්ට කරන්නටයි සූදානම් වන්නේ. ඒ තමයි 24 වතාවක් IB ආර්යවංශ සේපාල ජයසේන ක්වින්ටස් පෙරේරා මංජු මහතා මනම්පේරි සුනන්ද DS ජයසිංහ තිලක ස්පෝර්ට්ස් අධිපති තිලක මහතා ඇතුළු අපතර මියගිය සදාදරණීය සියලුම වේල ව්‍යාපාරික අපේ ප්‍රජාව සිහිපත් කරමින් අපි හැම කෙනෙක්ම මේ අවස්ථාවේ සංගමේ සභාපතිතුමා ඇතුළු සියලු නිලධාරී මණ්ඩලයලු සියලු සමාජිකයන්ට අවසරයි. ඒ වගේ මේ අවස්ථාවට අද සැපපිලා තියෙනවා කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගෙනුත් අවසරයි. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවට පැමිණලා තියෙනවා කැලණිය ප්‍රාදේශ සභාවේ සභාපති අපේ සතුන්‍යාපා සහෝදරයන්ට අවසරයි. පැමිණ සිටින සියලු ප්‍රමුඛවරු වෙනුත් බෞද්ධ පින්වතුන් වෙනුත් අවසරයි. සියලු සකල දේශවාසී අපේ රටේ ජනතාව විදියට අපි සියලු දෙනාටම ඉතාමත් බැතිබර දිනයක් බවට පත් වෙලා තියෙනවා වෙසක් පොහොය දිනය. අපි එහෙම අද මේ වෙසක් දිනය සමරන්නේ අපේ රටේ ජනතාව විදියට බෞද්ධ ප්‍රතිමතුන් අනිත් සියලු ඒ ආගමික සංස්ථා පිළිඅරගෙන අද රටක් විදියට අපේ ආගමේ අපේ දර්ශනයේ ඒ මහා බුදුරජාණන් වහන්සේගේ ඒ ත්‍රිවිධ අවස්ථා සම්පූර්ණ කරන මේ වෙසක් උත්සවය මීට මාසයකට පමණ පෙර ඒ අපේ බෞද්ධ ආගමේ මුදුන් මංකඩ බවට පත් වෙලා තිබුණු මහනුවර දළදා වන්දනා කරගෙන බැතිමතුන් විදියට මේ වෙසක් පූජනීය අවස්ථාවට සහභාගී වෙනවා. මේ වෙසක් උත්සවය කියන්නේ නිකම්ම ආගමික වතාවත් වලට පමණක් ආගමික චාරිත්‍ර වලට පමණක් එකතු වන අවස්ථාවක් නෙවෙයි. ඊට වඩා සියලු දෙනාම එකමුතුව වසරකට කාලයක් තුල ව්‍යාපාරිකයින් විදිහට තමාගේ ව්‍යාපාරික කටයුතු ඒ වගේම රැකියා කරන අය තමගේ රැකියා කටයුතු ඒකාබද්ධ උපයාගත්තේ සියලු ධනයන් වල මුදලක් මේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රීතිය වෙනුවෙන් ඒ වගේම දිලිඳු ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පූජා කරන ඓතිහාසික අවස්ථාවක් විදිහට තමයි අපි හඳුනගන්නේ. මේ අවස්ථාවවලදී අපි දැක්කා අද අපේ රටේ අවස්ථාව ඉතාමත් දියුණු
චාරිත්‍රයක් එමෙන්නත් සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. මම උදේ ඉඳන්ම කැලණිය බියගම ආසනයේ වටේම යනවා. බොහෝ තැන්වල ඉතාමත් සුවදව පිළිඅරගෙන අපිට සංග්‍රහ පවත්වමින් ඒ දන්සල් වන්දනාමාන කරමින් සමහර විට මීටර 100ට පවා වෙන රටක දකින්න නැති වෙන විශාල උද්‍යෝගයක්, විශාල ලිංගතුකම, විශාල ආදරයකින් සියලු ජනතාවට සංග්‍රහ කරන අවස්ථාව. ඒ නිසා මේක අපේ සංස්කෘතිය තුළ තියෙන ඉතාමත් වටිනා අවස්ථාවක් විදිහට අපි අඳුරගමු කියලා. ඒ වගේම තව පැත්තකින් ගත්තාම මේ කැලණියේ මේ ස්ථානයේ නොකඩවා 24 වතාවක් මේ විදියට මේ තොරණ ප්‍රදර්ශනය කරලා තියෙනවා. සියලු ව්‍යාපාරිකයින්ගේ පරිත්‍යාගය නිසා ඒ වුවමනාවයි. පරිත්‍යාගයෙන් පමණක් මේ දී කරන්න බෑ. එයිට වඩා එහාට ගිය බොහොම තමන්ගේ සෞහෘද ජනතාවත් එක්ක සමෘද්ධ තමන්ගේ පාරිභෝගික ජනතාවත් එක්ක ප්‍රදේශවාසීන් එක්ක විශාල ලිංගතුකමක් වුවමනාවක් සහ බෞද්ධ ආරම්භන අවශ්‍යතාවයක් පෙරගැහිලා තියෙනවා. ඒක නිසා සිංහල වෙළඳ සංගමයේ විදියට මේ කිරිබත්ගොඩ ජනතාවත් එක්ක ඒ වගේම වටේ ඉන්න සියලු බියගම මහර ආශ්‍රම ජනතාවත් එක්ක ලොකු බැඳීමක් ඇති වෙලා තියෙනවා මේ වෙළඳ සංගමයේ. ඒකේ පුනරුදයක් විදිහට තමයි අද අඳුරගන්නේ. ඒ පුනරුදේ විදියට රටම අද මේ වෙසක් උත්සවය සමරද්දී කිරිබත්ගොඩ නගරයට මෙවැනි ආලෝකයක්, මෙවැනි බෞද්ධ ආලෝකමය ප්‍රීතියක් ඇති කරන මැදිහත්තුරු ඒ වෙළඳ සංගමයේ සියලු නිලධාරී මහත්වරුන්ට අපි ස්තුතිය පුද කරනවා මහජන නියෝජිතයින් විදියට. අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. එබැවින් කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමයේ සභාපති ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයේ අවසරයි. ඒ වගේම මේ ස්ථානට පැමිණ සිටින අපේ බෞද්ධ බැතිමතුන්ගේ අවසරයි. වෙසක් දිනය කියන්නේ බෞද්ධයන්ට අති සුවිශේෂී දිනයක්. අපි විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ දර්ශනය එක්ක ජීවත් වෙන ජනතාවක්. මෙවර වෙසක් දිනය සුවිශේෂී විදියට අපිට දැනෙනවා. අපි බෞද්ධයන් විදියට ජීවත් වෙනකොට ඇත්තටම ආගමික සංහිඳියාව ඒ වගේ මනුෂ්‍යත්වය පිළිබඳව විතර ගැඹුරින් හිතනවා. ඒ අනුව ජීවත් වෙනවා. අපි මේ දිනය මේ වෙසක් සැමරුම ඒ බෞද්ධ ප්‍රතිපත්ති සිහි කරමින් අනිවාර්යයෙන්ම ඒ අනුව කටයුතු කරමින් ජීවත් වීම තමයි මේ වෙසක් සතියේ වෙසක් සැමරුමේ ප්‍රධාන අරමුණ. ඉතින් අපි මෙවර මේ තොරන් මේ කිරිබත්ගොඩ වෙළඳ සංගමය මේ වාර්ෂිකව පවත්වන මෙම තොරණ මේ තොරණ සහ ඒ දන්සල් වාර්ෂික පවත්වන දන්සල් අපි සිහි කරන්නේ ඒ අපේ බෞද්ධ සැමරුමත් එක්ක මේ ජනතාව ඒකාබද්ධ කිරීමෙන් ජීවත් වීමෙන් ඒ උත්තුංග කර්තව්‍ය සිහිපත් කිරීමයි. අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ සීලම සමාජිකයන් වෙනුවෙන් ගරු සභාපතිතුමා ඇතුළු විධායක සභාව වෙනුවෙන් ඔබ හැමෝට ස්තුතිය පුද කරන්නට අප සංගමයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුට එතුමා ගැන කතා කරනකොට එතුමා තමයි මේ මහා සංගමයේ නීති උපදේශකවරයා. ලංකාවේ නීති ශ්‍රේෂ්ඨ දැවැන්තයෙක් එතුමා. කිරිබත්ගොඩ නගරයේ විතරක් නෙමෙයි මුළු රටම ගෞරවයෙන් සැලකෙන එතුමන් තමයි අපේ කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමේ ජනාධිපති නීතිඥ නෙවිල් ලවේරත්න මැතිතුමනි, ඔබතුමාට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සභාවේ ස්තුති කතාව පැවැත්වීම සඳහා. අදර ස්වාමීන් වහන්සේගේ අවසරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මැතිතුමාගෙන් අශෝක රණවක මැතිතුමාගෙන්ද නවක සභාපති වශයෙන් පාර්ටි සභාවට පත් වුණු අපගේ ව්‍යාපා මැතිතුමාගෙන්ද අවසරයි. ගරු සභාපති තිලක සිරි මැතිතුමනි, කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමේ විධායක මහතුන් ඇතුළු සියලුම සමාජික මහතුරුනි, සියලුම ආරාධිත අමුත්තනි, හිතවත් බෞද්ධ ජනතාවගෙන්
මේ ඓතිහාසික කැලණි පුරවරයේ කිරිබත්ගොඩ නගරය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ ඉතාමත්ම කීර්තිමත් නගරයක්. එම නගරයේ පිහිටා තිබෙන කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමය මේ වෙළඳ ප්‍රජාව වෙළඳ මහතුරුන් නියෝජනය කරන සංගමයක් පමණක් නොවේ, මේ ප්‍රදේශවාසී ජනතාවත් මේ ප්‍රදේශය පරිපාලනය කරන පරිපාලන නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් අතර සහයෝගයෙන් සහ එකමුතුව වැඩ කරන සංගමයක්. අද මේ ඓතිහාසික වෙසක් උත්සවයට කැලණිය ප්‍රදේශවාසීන් ජනතාවට දර්ශනය කිරීම සඳහා අද විවෘත කරන මෙම තොරණ 24 වෙනි වතාවටත් කිරිබත්ගොඩ වෙළඳ සංගමය අද ඔබ වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙන්නේ. එම කතා වස්තුවේ තිබෙන දර්ශනය නිරූපණය කිරීම පමණක් නොවේ, වෙළඳ සංගමයේ සමාජිකයන් අතර පවතින බැඳීම, සහයෝගය සහ එකමුතු බව ප්‍රදර්ශනය කිරීමයි. එම නිසා මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම නොයෙකුත් බාධක කරදර මාධ්‍යයේ මේ වෙළඳ සංගමයේ ඉදිරියට ගෙන යමින් ඉතාමත් සාර්ථකව ඉදිරි මෙහෙවර කරන අපගේ සභාපති තිලකරත්න මැතිතුමාටත්, ලේකම් ජයන්ත කබ්‍රාල් මැතිතුමාටත්, භාණ්ඩාගාර කවුන්ටර් කබ්‍රාල් මැතිතුමාටත්, ප්‍රධාන සංවිධායක මහතුන් ඇතුළු සියලුම විධායක සභාවේ සමාජික මහතුන්ටත්, අපගේ සියලුම සමාජිකයන්ට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒකම මෙම උත්සවය සංවිධානය කිරීමට අපට සහයෝගය දුන් සියලුම අපට නොයෙක් ආකාරයෙන් ආධාර කර සියලුම වෙළඳ මහතුන්ටත්, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාටත්, ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට, කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සියලු දෙනාට මෙම දර්ශනීය තොරණ දැක බලා ගැනීමට පැමිණ අප ධර්මමත් කරන සියලුම කැලණිය ප්‍රදේශවාසී සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මාගේ කතාව මේන් අවසන් කරනවා. දැන් අපි සූදානම් වන්නේ මේ මහා තොරණ විවෘත කිරීමේ කටයුතු භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අරහතු සම්මා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස